मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या पा Hi, welcome to my channel. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මගේ යාළුවෝ ටිකකෝ එකතු වෙලා පුංචි ඩේ අවුට් එකක් ගියපු ගමන. ඒක ඩේ අවුට් එකක් කියන්නත් බෑ. අපි ගියේ රුවන්වැලි සෑයට. මේ දවස් වෙනකොට මගේ අනිත් යාළුවෝ දෙන්න. ඒ කියන්නේ දරණී ඊෂුයි ගෙදර ගිහින් තිබුණා. එදා දවසේ කරන්න වැඩක් තිබුණෙත් නැති නිසා හොස්ටල් එකෙත් ඉන්න කම්මැලිනේ. ඔන්න අපි පිටත් වුණා රුවන්වැලි සෑයට යන්න. බස් එකෙනුත් බැහැලා අපි කලිම මල් ටිකකුත් අරගෙන අවුව සැරේම හිමින් රුවන්වැලි සෑය පැත්තට ගියා. ඒ යන අතරතුර පාර හරිම ලස්සනයි. අවුව නම් ටිකක් සැරයි. ඒ වුණාට අපි හැමෝම එකට යන නිසා අවුව සැර කියන එක වැඩි ගාණක් වුණේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්න එතන යාළුවෝ ගොඩක් එකතු වුණා මේ තැන කොයි වගේද කියලා. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है कहीं जो है सुनी वो අපි මුලින්ම ආවේ බෝධියට. බෝධිය වැඳලා මල් ටිකකුත් පූජා කරලා ආව මහන්සි යන්නත් එක්ක අපි ටිකක් වෙලා එතනට වෙලා හිටියා. හොස්ටල් එකෙන් පිටත් වෙද්දිම දවල් වුණ නිසා අපිට දවල්ට කන්න බැරි වුණා. ඊට පස්සේ අපි දවල් කෑම එකත් අරගෙන රුවන්වැලි සෑය පැත්තට ගියා. කොච්චර අවුව සැර වුණත් සතියේ දවසක් වුණත් එදා දවසේ මිනිස්සු ගොඩාක් සෑය වඳින්න ඇවිල්ලා හිටියා. किस ओर चला है तू क्या पाया नहीं तूने මේ වෙලාවේ අවුව කොච්චර සැරද කියනවනම් සෑමලුවේ අපි ඇවිදගත්තෙත් හරිම අමාරුවෙන්. ඒත් ඉතින් කිරි පාටට බැබලෙන සෑය දැක්කම කාගේද හිත නිවෙන්නේ නැත්තේ. ඇත්තටම අපි අර ආපු ගමන් මහන්සිය සෑය දැකපු ගමන් නැත්තටම නැති වෙලා ගියා. ඔයගොල්ලෝ මේ දකින්නේ කටින චීවර පූජාවක්. මේකත් අති දුර්ලභ පින්කමක්. අපි ගියපු වෙලාවම අපිට මේ පින්කමටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොටත් 3 විතර වෙලා තිබුණ නිසා අපි 6 දෙනා බුදු පිළිම වහන්සේලා 3 නමකුත් සෑයට පූජා කරලා හොස්ටල් එකට එන්න පිටත් වුණා. මේ වෙනකොට හවස් වෙලා තිබුණ නිසා වෙන්නේ නැති අර එන වෙලාවේ තිබුණ අවුව සැර පොඩ්ඩක්වත් මේ වෙලාවේදී තිබුණේ නැහැ. ඒක අපිට ලොකු පහසුවක් වුණා හොස්ටල් එකට ආපහු එද්දී. බස් එකට නැග කියලා නම් කෝල් එකක් ගත්තා. මෙසේජ් එකක් දැම්ම. කැන්ටීන් එකේ හිටියනම් ඊට පස්සේ හෝල් එක අරගත්ත පස්සේ අපි ආවා. හයිම මහන්සි. मेरे मन ये बता दे तू किस ओर चला